මේක 2006 A level 26 වෙනි ගාන. මේ ගාන කියනවා මෙහෙම ආරෝපිත සන්නයක ආරෝපිත මේ මුදුවක් තියෙනවා. Q ආරෝපණයක් ඒකාකාර ව්‍යාප්ත වෙලා තියෙනවා. මේක Q ආරෝපණයක් තියෙනවා. එතකොට ඉතින් මෙතන විභවය අහනවා. ඉතින් පුතා අපි දන්නවා මෙන්න මේ වගේ පොඩි ඩෙල්ටා Q ආරෝපණයක් සැලකුවොත් මේ දුර සිම්පල් r නම් මේ ආරෝපණය මෙතන හදන විභවය ඩෙල්ටා v නම් ඩෙල්ටා v සමාන 1/4 එප්සයිලන් ආරෝපණයේ ඩෙල්ටා q බෙදීම දුර සිම්පල් r. ඉතින් පුතා ඔය විදිහට චූටි හිච්ච කොටස් ගොඩක් තියෙනවනේ මේකේ. ඒ සියල්ලෙන් මෙතන හදන පොඩි විභවවල එකතුව තමයි මුළු විද්‍යුත් විභව වෙන්නේ. මුළු විද්‍යුත් විභව වෙන්නේ සිග්මා ඩෙල්ටා v එකතුව. ඉතින් බල සිග්මා ඩෙල්ටා v කියන්නේ මේක 1/4 එප්සයිලන් ඩෙල්ටා q බෙදීම සිම්පල් r. ඉතින් පුතා සිග්මා කියන්නේ එකතුවකින් පොදු පද එළියට ගන්න පුළුවන්. මේ ඕනම චූටි එකකින් හදන විභව ලියන්න ගියාම මේක ලියන්න වෙනවා. 1/r ලියන්න වෙනවා. සිග්මා ඇතුළේ ඉතුරු වෙන්නේ ඩෙල්ටා q විතරයි. ඩෙල්ටා q කොටස් වල එකතුව ආරෝපණ වල එකතුව මුළු ආරෝපණය. මෙතෙන්ට මුළු ආරෝපණය. යන විභවය එනවා 1/4 එප්සයිලන් සිග්මා ඩෙල්ටා q කියන්නේ මේ ආරෝපණ වල එකතුව මුළු ආරෝපණය බෙදීම සිම්පල් r කියන්නේ මේක කැපිටල් R මේක x එහෙම නේද? ඔව් r වර්ග ධන x වර්ගයේ වර්ගමූලය. r වර්ග ධන x වර්ග වර්ගමූලය තමයි සිම්පල් r. මෙන්න මේක උත්තරේ. එහෙම එකක් තියෙද බලන්න. ඔය වර්ගමූලයට භාග බලයක් තියෙන. උත්තර 2. හරිනේ?